ට්‍රේඩින් වලට අලුතෙන් එන අය කරන ලොකුම ගොන් වැඩ 3ක් කියන්නද? ඒකෙනුත් ලොකු ගොන් වැඩේ මම අන්තිමට කියන්න. තුන්වෙනි ගොන් වැඩේ තමයි ඔයාගේ ට්‍රේඩින් කැපිටල් එක මැනේජ් කරගන්න නැති එක. එක ට්‍රේඩ් එකක් තියෙනවා. ඒකට කැපිටල් එකෙන් 102යි රිස්ක් කරන්නේ. තවත් ට්‍රේඩ් එකක් තියෙනවා. වාට පට්ටම ෂුවර් ට්‍රේඩ් එකක්. මේකට කැපිටල් එකෙන් 110ක් රිස්ක් කරලා ගන්න. ඒතකොට මට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. මේ වගේ එක ට්‍රේඩ් වලට එක ගණන් දාලා මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකක් නැතුව ට්‍රේඩ් කරන එක තමයි මම දකින ලොකුම ගොන් වැඩේ. දෙවෙනි ගොන් වැඩේ තමයි ස්ටොප් ලොස් පාවිච්චි කරන්නේ නැති එක. ස්ටොප් ලොස් එකක් පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ ඔයාට ඔයාගේ කැපිටල් එක කවමදාකවත් ග්‍රෝ කරන්න හම්බෙන්නේ නැහැ. ඔයාට හැමදාමත් ඉන්න වෙන්නේ එකම ලෙවල් එකේ. මොකද ඔයා ට්‍රේඩ් ගොඩාක් වින් කරත් වැඩක් නැහැ. එකම එක ට්‍රේඩ් එකක් ලික්විඩේට් වුණොත් අර ඔයා වින් කරපු හැම ට්‍රේඩ් එකේම ප්‍රොෆිට් එක ලොස් වෙන නිසා. හොඳම ගොන් වැඩේ මම දකින විදියට හොඳම ගොන් වැඩේ තමයි ඔයා තාමත් ප්‍රයිස් එකත් එක්ක සෙල්ලම් කරන එක. හිතලා බලන්න පොඩ්ඩක් ඔයා මෙච්චර කල් ඇනලයිස් කරපු ඇනලයිස් මෙතඩ් ගැන. ඒවයින් පෙන්නුවේ මේ ලෙවල් එකට ආවම බයි කරන්න, මේ ලෙවල් එකට ආවම සෙල් කරන්න කියලා නේද? ඉතින් ඔය ඔක්කොම මාකට් මේකර්ස්ලා. ඒ කියන්නේ මාකට් එක මූව් කරන කට්ටිය හොඳට දන්නවා. අන්න ඒකයි මම ඒකට ලොකුම ගොන් වැඩේ කිව්වේ. ඉතින් ඔක්කොම ඇනලයිස් මෙතඩ් වලින් පෙන්නන්නේ ප්‍රයිස් ලෙවල් එක. එතකොට මොකක්ද අපිට ඒකට තියෙන සොලියුෂන් එක? ඒ තමයි ටයිම් කැල්කියුලේෂන්. ඔයාලට පුළුවන් මේකෙන් ඇනලයිස් කරලා බලලා මොන ලෙවල් එකකින්ද බයි කරන්න ඕනේ, මොන ලෙවල් එකකින්ද සෙල් කරන්න ඕනේ නෙවෙයි. මොන වෙලාවටද බයි කරන්න ඕනේ කියලා හොයාගන්න. අන්න ඒ වගේ මාකට් එකේ ට්‍රෙන්ඩ් එක චේන්ජ් වෙන වෙලාව ඇනලයිස් කරන්න පුළුවන් දෙයක් තමයි මේ ටයිම් කැල්කියුලේෂන් කියලා කියන්නේ. ඉතින් ටයිම් කැල්කියුලේෂන් ගැන ඉගෙන ගන්න කැමති නම් එන්න බයෝ එකේ තියෙන ලින්ක් එකෙන් අපේ WhatsApp group වලට